දෙදස් විසි දෙකේ පළවෙනි පත්‍රයේ B කොටසේ තියෙන පළවෙනි ගාන. ඒ කියන්නේ භාග ගාන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ. හරි. ඉතින් අපි ගාන කියවකමු. වාචනයකින් පහෙන් දෙකක් පළතුරු විෂ වලින් පිරී ඇත. මම මේ ගාන කියවන ගමන්දිම මේ දත්ත ටික රූපක සටහන් කර ගන්නවා. අන්න අපේ පළතුරු විෂ තියෙන වාචනය. වාචනයකින් පහෙන් දෙකක් පළතුරු විෂ වලින් පිරී ඇත. මෙන්න මුළු වාචනය කට මෙතන තියෙන එක හිතන්නකෝ. හරි. වාචනයේ පහෙන් දෙකක් පළතුරු විෂ වලින් පිරලා තියෙනවලු. මෙන්න පහෙන් දෙකක් මුළු වාචනයේ පහෙන් දෙකක් පළතුරු විෂ වලින් පිරී ඇත. මෙම වාචනයට ජලය මිලිලීටර් 700ක්ද එකතු කළ. හරි. අපි බලමු ඉස්සෙල්ලාම මිලිලීටර් 700ක් එකතු කරමුකෝ. හරි. මිලිලීටර් 700ක් ඔන්න වාචනයට දානවා. හරි. එකතු කළ පසු වාචනයෙන් 4න් 3ක් පිරෙනවලු. එකතු කරාට පස්සේ මේ පළතුරු විෂයි ජලයයි දෙකම ඇවිල්ලා ඒ දෙකේම එකතුවෙන් වාචනයෙන් 4න් 3ක් පිරෙනවලු. එතකොට මුළු වාචනයේ තියෙන මෙන්න මෙතෙන්ට නිකන් තියෙනවා. මේ මුළු වාචනය අපිට ගන්න පුළුවන් එකක් විදියට. හරි. ඒකෙන් 4න් 3ක් පිරලා තියෙන්නේ මේ පළතුරු විෂයි ජලයයිලු. හරි. අපි යන් ඊළඟට පළවෙනි ප්‍රශ්නයට. එකතු කර ජල ප්‍රමාණය වාචනයේ ධාරිතාවයෙන් කවර භාගයක්ද කියලා අහනවා. ඒ කියන්නේ වාචනයේ මේ ඇවිල්ලා 4න් 3යි කියන්නේ මේ ඇවිල්ලා මුළු වාචනයේ ධාරිතාවය නෙමෙයි කියන්නේ. මුළු වාචනයේ ධාරිතාවයෙන් 4න් 3ක් පිරලා තියෙනවලු පළතුරු විෂයි ජලයයි. අපෙන් අහන්නේ ජලයේ ප්‍රමාණයට විතරක් ජලයේ ප්‍රමාණය වාචනයේ ධාරිතාවයෙන් කවර භාගයක්ද කියලා. ඒ කියන්නේ මේ 4න් 3න් අපි පළතුරු විෂ ටික අයින් කරා නම් අපිට එනව නේද? ඇත්තරම මේ ජලය වලට ගියපු ධාරිතාවය මේ භාගයක් විදියට. ඉස්සෙල්ලාම අපි මේක දැන් සුළු කරද්දී පොදු හරයක් ගන්න වෙනවා. 4 5 20යි කියලා මම ගන්නවා. එතකොට 3 වැඩි වෙන්න ඕනේ 5න්, 2 වැඩි වෙන්න ඕනේ 4න්, 5 3 15යි, 4 2 8යි. එදීම 20 පොදු හරය. එතකොට 15න් 8ක් අඩු කරාම 7යි. එතකොට 20න් 7යි. මේ 20න් 7යි කියලා කියන්නේ මොකද්ද? මේ වතුර වල මේ අපි දාපු වතුර ටික භාගයක් විදියට වාචනයෙන් 20න් 7ක් පිරලා තියෙන්නේ වතුර. ඒකත් මම මාක් කරගත්තා. හරි. ඊළඟට අපි යමු දෙවෙනි ගාන. මම මේක මකනවා. හරි. දෙවෙනි ගානේ මොකද්ද කියන්නේ? දැන් වාචනයේ ඇති පළතුරු බීමෙන් 5න් 4ක් සංග්‍රහ කිරීමකට වෙන් කර ගන්නා ලදී. එම වෙන් කරගත් බීම් ප්‍රමාණය වාචනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද? හරි. දැන් මේ වතුරයි පළතුරු විෂ ටිකයි දාලා අපි බීම් එකක් හදලා තියෙන්නේ. ඔය බීම් එක මේ වාචනයේ 4න් 3කට වෙන්න පිරලා තියෙනවා. ඒ මුළු බීම ප්‍රමාණයෙන් අපි සංග්‍රහ කරන්න ගන්නේ 5න් 4ක්. දැන් ගත්තොත් මේ තියෙන්නේ මුළු බීම ප්‍රමාණය. මේකෙනුත් අපි 5න් 4යි සංග්‍රහ කරන්න ගන්නෙ. මේකෙනුත් 5න් 4යි. ඒ කියන්නේ ඇත්තරම 4න් 3න් 5න් 4යි අපි සංග්‍රහ කරන්න ගන්නෙ. අන් කියන්නේ ගුණ කිරීම. 4ට 4 අපිට කපන්න පුළුවන්. 4ට 4 1යි 4ට 4 1යි. අම්කල කපන්න පුළුවන් උඩ යට. ඊට පස්සේ 5න් 3යි. මෙයාවේ මොකද්ද? අපි සංග්‍රහ කරන්න ගත්ත බීම ප්‍රමාණය මුළු වාචනයෙන් කොච්චර ප්‍රමාණයක්ද කියලා. ඒකත් මම ලියා ගන්නම් පැත්තකින්. සංග්‍රහ කිරීමට
ගත් බීම ප්‍රමාණය ඇවිල්ලා භාජනයෙන් 5/3ලු. හරි. දත්ත. හරි. මම මේකත් මකනවා. හරි. හරි. ඊළඟට තුන්වෙනි ගාන හදමු. තුන්වෙනි ගාන කියන්නේ මොකද්ද? වෙන් කරගත් බීම ප්‍රමාණය වීදුරු 6කට සමානව වත් කරනු ලැබේ. එක් වීදුරුවක ඇති බීම ප්‍රමාණය මිලිලීටර් වලින් සොයන්නලු. හරි. දැන් අපි සංග්‍රහ කරන්න ගත්ත වීදුරු මේ ප්‍රමාණය බීම ප්‍රමාණය ඇවිල්ලා භාජනයේ ප්‍රමාණයෙන් 5/3ක්නේ. ඕක මෙන්න මෙහෙම වීදුරු 6කට දානවලු. හරි. ඒ වීදුරු 6කට දැම්මම එක වීදුරුවකට එන්න මේ ප්‍රමාණය මිලිලීටර් වලින් හොයන්නලු. දැන් ඉස්සෙල්ලාම අපි හොයාගන්න බෑ මේ 5/3 කියන්නේ මේ මිලිලීටර් කීයද කියලා. හරි. අපි ඒක හොයන්න ක්‍රමයක් බලමු ඉස්සෙල්ලාම. අපිට දැන් මෙතන මේ මිලිලීටර් ගැන කියලා තිබ්බ එකම තැන ඇවිල්ලා මෙන්න මේක. මිලිලීටර් 700ක් දානවලු වතුර. අන්න ඒක තමයි අපිට මිලිලීටර් ගැන කියලා තියෙන එකම තැන. හරි. අපි එතනට ගිහිල්ලා බලමු මේ 5/3 කියන එක මිලිලීටර් කොච්චර ප්‍රමාණයක්ද කියලා හොයාගන්න ක්‍රමයක් තියෙනවද කියලා. හරි. මේ මිලිලීටර් 700 කියන්නේ මෙයාලා කියන්නේ මේ 20න් 7යි කියලා. හරිද? මේ මිලිලීටර් 700 තමයි එයාලා කියන්නේ මේ 20න් 7යි කියලා. හරි. අපි බලමු මේ භාජනයේ එතකොට සම්පූර්ණ ප්‍රමාණය මේ මිලිලීටර් කීයද කියලා. මේ 20න් මේ භාජනයෙන් 20න් 7ක් මිලිලීටර් 700යිලු. අපි ඉස්සර කලින් මේ පළවෙනි ගාන එහෙම අසුළු කරලා අපි මේ 20න් 7 ගත්තේ. හරි. 20න් 7 කියන්නේ මිලිලීටර් 100යි න. අපි ඉස්සෙල්ලාම බලමු 20න් 20ක්. ඒ කියන්නේ මුළු භාජනයේම මිලිලීටර් කීයක්ද කියලා. ඒකට මොකද්ද කරන්න ඕනේ? මේ 700 බෙදන්න ඕනේ 7න් වැඩි කරන්න ඕනේ 20න්. එතකොට එනවා 7ට 7 1යි 700ට 7 100යි. 100 20න් වැඩි කරාම 2000යි මිලිලීටර්. මේ මුළු භාජනයම වෙලා මිලිලීටර් 2000යි. අපව ගත්ත විදිය කියලා දෙන්නම්. මිලිලීටර් 700ක් තමා 20න් 7යි කියන්නේ. හරිද? එතකොට අපි බලන්න ඕනේ අපිට ඕනේ 20න් එකක් හොයමු ඉස්සෙල්ලාම. 20න් එකක් නම් මොකද්ද කරන් තියෙන්නේ? මේ දෙපැත්තම 7න් බෙදන්නයි ඕනේ. හරිද? 7න් බෙදන්නයි ඕනේ. බෙදීම මොකද්ද වෙන්නේ? පරස්පරය වෙනවා. 7න් 1 වෙනවා. හරිද? එතකොට ඉල්ල 100යිනේ. 7න් එකක් කියන්නේ මේ 20න් එකක් කියන්නේ මිලිලීටර් 100යි. ඒක තේරුණානේ. 20න් එකක් කියන්නේ මිලිලීටර් 100යි. එහෙනම් මේක මේ වගේ කොටස් 20ක් ආවොත්නේ සම්පූර්ණ මේ 20න් 20ක් වෙන්නේ. එහෙනම් අපි මේ 100 වැඩි කරන්න තියෙන්නේ 20න්. එතකොට එනවා මිලිලීටර් 2000යි කියලා. හරි. දැන් අපි කොහොම හරි හොයාගත්තා මේ භාජනය ඇවිල්ලා මේ භාජනයේ සයිස් එක ඇවිල්ලා මිලිලීටර් 2000ක භාජනයක් තමයි අපිට මේ දීලා තියෙන්නේ. හරි. දැන් ඕක නෙමෙයිනේ කතන්දරේ. කතන්දරේ ඇවිල්ලා බීම තියෙන්නේ 5/3යිලු. අපි සංග්‍රහ කරගන්න 5/3යිලු. ඒක කෝප්ප 6කට දානවලු. එක කෝප්පයකට වැටෙන මිලිලීටර් ප්‍රමාණය අහන්නේ. හරි. අපි බලමු ඉස්සෙල්ලාම මේ 5/3 කියන්නේ මිලිලීටර් කීයද කියලා. ඒ කියන්නේ සම්පූර්ණ එකෙන් 5/3. සම්පූර්ණ එක ඇවිල්ලා මිලිලීටර් 2000. මිලිලීටර් 2000න් 5/3ක් බලමු. හරි. මේක සුළු කරගමු. 5ට 5 1යි 20ට 5 4යි එහෙනම් 400යි. 3 400න් වැඩි කරාම 1200යි මිලිලීටර්. ඔන්න මේක තමයි ඇවිල්ලා සංග්‍රහ කරන්න අපි ගත්ත මේ බීම ප්‍රමාණය ඇවිල්ලා මිලිලීටර් 1200යි. හරිද? එහෙනම් මේක 6න් බෙදන්න තියෙන්නේ. මොකද කෝප්ප 6ක් තියෙනවා. ඒක නිසා 6න් බෙදන්න තියෙන්නේ.
එතකොට එනවා අපිට එක කෝප් එකට ප්‍රමාණය මිලිලීටර් 200යි. එක කෝප් එකට වැටෙන බීම් ප්‍රමාණය ඇවිල්ලා මිලිලීටර් 200යි. එකකට වැටෙන්නේ මිලිලීටර් 200යි. හරි. මම මේක මකනවා. ඊළඟ ගානට යමු. හතරවෙනි ගාන කියන්නේ මොකද්ද? දැන් භාජනයේ ඉතිරි වන පළතුරු බීම ප්‍රමාණය මිලිලීටර් වලින් සොයන්නලු. හරි. මං කිව්වා මේ භාජනයේ කොහොම හරි මුලින් වතුර ටිකයි පළතුරු ශයි දැම්මට පස්සේ භාජනය 4න් 3ක් පිරුණලු. හරි. එතන බීම හැදෙනවනේ. හරි. ඒ හැදිච්ච බීම වලින් 5න් 3ක්ලු අපි සංග්‍රහ කරන්න ගන්නෙ. හරිනේ. ආපහු මෙන්න මෙතන ගත්තොත් එහෙම මෙන්න මෙච්චර ප්‍රමාණයක් ඉතිරිනේ. හරි. ඔන්න ඔය ප්‍රමාණය ගැන තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් භාජනයේ ඉතිරි වෙන පළතුරු බීම ප්‍රමාණය මිලිලීටර් වලින් සොයන්න කියලා. එච්චර දෙයක් නැහැ. සම්පූර්ණ බීම ප්‍රමාණය ඇවිල්ලා අපි මුලදී හදාගත්ත පළතුරු ටිකයි වතුර ටිකයි දාලා හදාගත්ත බීම ප්‍රමාණය ඇවිල්ලා 4න් 3ක් වුණා භාජනයෙන්. අපි එකෙන් සංග්‍රහ කරන්න ගත්තේ 5න් 3යි. 4න් 3න් 5න් 3ක් අඩු කරාට පස්සේ අපිට එනවා මේ ඉතිරි ප්‍රමාණය. ඉතිරි ප්‍රමාණය ඇවිල්ලා මේක සුළු කරගමු. 4 5 20යි. 5 වැඩි වෙන්න ඕනේ 3න්. 3 වැඩි වෙන්න ඕනේ 4න්. 5 3 15යි. 4 3 12යි. 20යි. එතකොට එනවා 3යි. 20න් 3යි. 20න් 3ක් තමයි මේ ඉතිරි වෙලා භාජනයේ ඉතිරි වෙලා තියෙන්නේ සංග්‍රහ කරාට පස්සේ. මේ මුළු භාජනයේ ප්‍රමාණයෙන් එන්නේ මුළු භාජනයෙන්ම 20න් 3යි. මුළු භාජනයෙන්ම 20න් 3යි පළතුරු විෂ ඉතිරි වෙලා තියෙන්නේ. අපෙන් අහන්නේ දැන් මෙහෙම තියලා හරියන්නේ නැහැ. උත්තරේ අපිට මිලිලීටර වලින් හොයන්න කියනවා. අපි කලින් ගානේ හොයාගත්ත 20න් 1යි කියන්නේ මිලිලීටර් 200යි කියලා. හරිනේ. දැන් එහෙනම් මෙතන 20න් 3යි තියෙන්නේ. එහෙනම් 20න් 1 මිලිලීටර් 200යි නම් මේක 3න් වැඩි කරා නම් අපිට එනවනේ මේ 20න් 3 කියන එක කීයද කියලා. නේද? එහෙනම් 200 වැඩි කරමු 3න් මිලිලීටර් 600ක් එනවා. ඔන්න ඔක තමයි හතරවෙනි උත්තරේ. හරි.